චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධුරයේ රැඳී සිටියේදී ඇගේ එක් ඇසක් අහිමි කරමින් කොළඹ පුරහල් භූමියේදී එල්ල කළ LTTE බෝම්බ ප්‍රහාරයට නම ගෑවුණු මෙරට මත්කුඩු ජාලයේ ප්‍රධාන ජාවාරම් කරුවෙකු වී සිටි කිඹුලා ඇලගුණා සිය ගෝලීන් රොත්තම එක්ක අල්ලාගත්තා. ඉන්දියාවේ සිට බෝට්ටු මකින් වරින් වර මෙරටට පැමිණ මත්කුඩු ජාවාරම් මෙහෙයවමින් සිටි පෝකුඩු කන්නා හා බුම්මාද ඇතුළුව තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා. මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ ඉන්දියානු පොලිසිය Q1 මගින් ඒ බුද්ධාංශයේද සහාය ඇතිව. මීට පෙරද කිඹුලාඇල ගුණාවත් ඔහුගේ ගෝලපාලීන් වන සුරේෂ් කොටකාමිනී ඇතුළු සහපිරිවරත් අංගොඩ ලොක්කා නඩියා වගේම බ්ලූ මෙන්ඩල් සංකමැනි අපරාධකරුවනුත් ඉන්දියානු පොලිසිය අල්ලාගත්තත් කිසිවෙකුටත් මේ තරම් දරුණුවට නීතිය ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. අඩුම තරමින් එම අපරාධකරුවන් අපේ රටට ඉල්ලා සිටියත් ඉන්දියාව ඒකන ක්‍රියා කළේ නිර්දේශශීලී ප්‍රතිපත්තියක්. එම අපරාධකරුවන්ට නිදහසේ රැඳී සිටින්නටත් අවස්ථාව උදා කර දුන්නා. එසේ තිබියදීත් හිටි හැටියෙම ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කෙරෙහි ඉන්දියානු පොලිසිය විශේෂ අවධානයක් යොමු වන්නේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැන සිටින අපරාධකරුවන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනා ගැනීමත් සමගින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ඉරට රැඳී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් තර්ජනයක් බවට හඳුනාගන්නේ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ඉන්දියානු සාගර කලාපයේ ඔස්සේ සිදු කෙරෙන මත්කුඩු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දියානු විරුල ආරක්ෂක බලකාය සමත් වීමත් සමගින් දෙමටගොඩ රුවන්ට අයත් හෙරොයින් කිලෝ 340ක් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ යාත්‍රාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකින් දිගවරින් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවන්නේ පාකිස්තානුවන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් හේතුවෙන් ඉන්දියාවට බරපතල ආරක්ෂක තර්ජනයක් එල්ල වී ඇති බවයි. කිඹුලාඇල ගුණාලා කොටකාමිනීලා බොම්මලා පෝකුඩු කන්නලා නවස්ලා කොටුවන්නේ ඒ අනුවයි. ලංකාවෙන් ඉන්දියාවට බෝට්ටුවලින් පැනගන්නා අපරාධකරුවන්ට පහසුකම් සලසා දුන් සුරේෂ් නැමැත්තෙකුද ඒ අතර වුණා. ඉන්දියාවේ සිටි තවත් ප්‍රධාන අපරාධකරුවෙක් වුණේ අංගොඩ ලොක්කායි. ඉන්දියානුවෙක් ලෙස පිණිය සිටමින් එරට කේටරින් ව්‍යාපාරයකද නිරත වී සිටි අංගොඩ ලොක්කා ගැහැණු ගැටයකට හසු වී අභිරහස් ලෙසින් මරුමුවට පත්වන විට ලොක්කා එක්ක ඉන්දියාවට එක බෝට්ටුවේම පැනගත් ඔහුගේ ගෝලයා වුණේ ලඩියයි. ලඩියා සිටිය අංගොඩ ලොක්කාගෙන් වෙන්වයි. අංගොඩ ලොක්කාගේ අභිරහස් මරණය පිටපස ඔහුගේ නවත ගෑවුණා. ප්‍රදීප් සිං නමින් ඉන්දියාවේ කොයිම්බතෝරෙහිදී අංගොඩ ලොක්කා මරණයට පත් වුණා. ඔහු අංගොඩ ලොක්කාමදයි තහවුරු කිරීමට ඔහුගේ මවගේ රුධිර සාම්පල DNA පරීක්ෂණයකට පවා යොමු කළා. ඒ අනුව මියගිය අංගොඩ ලොක්කාම බවට තහවුරු වුණා. අංගොඩ ලොක්කාගේ මරණය එලෙස තහවුරු වන්නේ වසරකට වැඩි කාලයකට පසුවයි. අංගොඩ ලොක්කාගේ දකුණු අත බවට එකල හැඳින්වුවේ අතුරුගිරිය ලඩියයි. අතුරුගිරිය ලඩියා බැංගලෝරයේදී අත්අඩංගුවට ගන්නේ ඉන්දියාවේ අපරාධ සිදු කරන ශ්‍රී ලාංකිකින් කොටු කරගන්නා මෙහියුමක ප්‍රතිඵලයක් ලෙසින් දිනමුල්ල කංකා නම්ලාගේ නලින් චතුරංග හෙවත් ලඩියා නම් වූ ඔහු අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදායි. අංගොඩ ලොක්කාගේ ප්‍රතිවාදියා වූ රනාලී සමයන් ඇතුළු 7 දෙනෙකු කලතර එතන මඩලේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ලඩියා හා අංගොඩ ලොක්කා ඉන්දියාවට පැනගන්නවා. එතෙක් කලක් අංගොඩ ලොක්කාගේ අතකොළුවෙක් ලෙස ලොක්කා වෙනුවෙන් කප්පම් එකතු කරමින් සිටි ලඩියා එතැන් සිට නම කිය පාතාල අපරාධකරුවෙක් බවට පත්වනවා. ඔහුගේ නම නිරන්තරයෙන් මාධ්‍යවල අසන්නට ලැබෙනවා. එවන විට පාතාලයේ වැඩකරුවෙක් නොවූ බියසුළු චරිතයක් වූ ලඩියා චරිතයක් බවට පත්වන්නේ එතැන් සිටයි. සමයන්ගේ ඝාතන සැලසුම සංවිධානාත්මකව සිදු වූවා. එකල නොපාහි රැඳී සිටි මාකඳුරේ මදුෂ්ද ඒ සැලසුම පිටුපස්ස සිටියා. මදුෂ්ද වෙඩික්කරුවන් කිහිප දෙනෙකු ලොක්කාගේ සහයට ලබා දී තිබුණා. ඒ අය දෙමළ කතා කරන පිරිසක්. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳී ගිනි අවි හැසිරවීමේ අතිදක්ෂයන් වූ ඔවුන් කවුරුන්දැයි අදටත් අභිරහසක්. ඒ ගැන දැන සිටියේ මාකඳුරේ මදුෂ් හා අංගොඩ ලොක්කා පමණයි. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැහැ. මදුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි කාලවකවානුවේදී ඒ බව කිසිවක් හෙළි කළ බවත් වාර්තා වුණේ නැහැ. මදුෂ්ගේ හා අංගොඩ ලොක්කාගේ මරණ සමග සියල්ලම වැළලෙන්නේ අභිරහස් ගොන්නක්ද සමගින්. පොලිස් විමර්ශනවලට අනුව කියවෙන්නේ එදා ඒ ප්‍රහාරයට 9 දෙනෙක් සම්බන්ධ වූ බවයි. අංගොඩ ලොක්කාගේ නායකත්වයෙන් ප්‍රහාරයට ගිය එම කණ්ඩායමේ ලඩියා, බත්තර මුල්ලේ බන්ටි,
ආමි චමි ලැටා මදුරංග යන 6 දෙනා සමග තවත් 3 දෙනෙක් හිටියා. මෙතෙක් නම් වශයෙන් කියන්නට නොදන්නේ මදුෂ් එවූ ඒ වෙඩික්කරුවන් 3 දෙනයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසකදී ඔවුන් තිදෙනා හමුදා ඇඳුම් ඇඟලා ගන්නා විට අංගුඩු ලොක්කා ඇතුළු සෙසු පිරිස පොලිස් නිල ඇඳුම් වලින් සැරසෙන්නේ ආමි පොලිස් මෙහෙයුමකට යන ආරක්ෂක අංශ සමාජිකින් පිරිසක් බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති ආකාරයෙන් අංගුඩු ලොක්කා පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සැරසී පිස්තෝලයක්ද ඉනේ කසා ගත්තා. එවන විට ඒ සෑම අයෙකුටම ඇතිවන්නට ආයුධ හා පතරම් අංගුඩු ලොක්කාට ලැබී තිබුණා. T56 වර්ගයේ අවි පමණක් 6ක් ලැබුණා. සෙසු අවි පිස්තෝලයි. මදුෂ්ගේ ගෝලබාලීන් භාවිතා කරන්නේ T56 වර්ගයේ ගිනි අවි. එම අවි මෙහෙයුමට යන අයට බෙදන්නේ මිලේනියම් සිටි හේදේ. මෙහෙයුමෙන් පසු CC එකට පිරිස් විසිරෙන්නේද අංගුඩු ලොක්කාගේ අතට නැවත අවි ටික බහර දීමෙන් පසුව. ඒ අවි වලින් කිසිදු අවියක් සොයාගත්තේ නැහැ. අංගුඩු ලොක්කා සැලසුම් කරන්නේ සමයන්ගේ ඝාතනයෙන් පසු සිය ගෝලබාලීන් ටික ඉන්දියාවට පන්නන්නට. ඒ වෙනුවෙන් ඔහු කල්පිටින් ඉන්දියාවේ තූත්තුකුඩියට යන්නට දිහිවර බෝට්ටුවක් පවා සූදානම් කර තිබුණා. එම බෝට්ටුවේ නැගී ඉන්දියාවට යන්නට සූදානම් කර තිබුණේ චමියා, බන්ටි, ලැටා හා මදුරංගයි. එහෙත් චමියා හා බන්ටි ඉන්දියාවට යන්නට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා අවසානයේදී ඉන්දියාවට බෝට්ටුවෙන් පැනගන්නේ ලැටා හා මදුරංග පමණයි. ඊට දින කිහිපයකට පෙර බන්ටි කතරගමදී පොලිසියට කොටුවනවා. T56 අවියක්ද බත්තරමුල නිවසක සංගවා තිබීදී සොයාගත්තා. ඒ ගිනි අවිය සමයන් ඝාතනයට යොදාගත්තත් නොවුවත් එකල පොලිසිය සඳහන් කළේ එම අවිය ප්‍රහාරයට යොදාගත් එකක් බවයි. පසුව චමියාද පොලිසියට හසුවනවා. ඔහු පොලිසිය සමග ආයුධ පෙන්වීමට ගොස් ගම්පහ කළු පාලම පාමුලදී ඝාතනය වන්නේ පොලිසිය වෙඩි ප්‍රහාරයකට ලක්වයි. ලැටා හා මතුරංග ඉන්දියාවට පලා ගොස් දින කිහිපයකට පසුව අංගුඩ ලොක්කත් ලඩියත් බෝට්ටුවක නැගී ඉන්දියාවට පැනගත්තා. එකල කියවනු ආකාරයට අනුව ඔවුන්ට යම් ආරක්ෂක නිලධාරීන් පිරිසකගේද සහාය ලැබී තිබුණා. එහෙත් අංගුඩ ලොක්කා හා ලඩියාවේ ඉන්දියාවේ ගත කරන හැටි එක්තරා ආරක්ෂක නිලධාරීන් පිරිසක් නම් හොඳින්ම දැන සිටියා. එදා අංගුඩ ලොක්කා හා ලඩියාව ඉන්දියාවට පැන්නවුයේ මාකඳුරේ මදුෂ්. ඔවුන් දෙදෙනාට මෙන්ම ඔවුන්ට පෙර ඉන්දියාවට ගිය ලැටා හා මදුරංගටද එහිදී පහසුකම් සැපයුවේ ඉන්දියානු පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ්. මාකඳුරේ මදුෂ්ගේ සැලසුම වුණේ අංගුඩ ලොක්කාවත් අතුරුගිරියේ ලඩියාවත් ඉන්දියාවෙන් ඩුබායි වෙත පන්නා ගැනීම. ඒ වෙනුවෙන් ඔහු මේ දෙදෙනාට තවත් පුද්ගලයන්ගේ නම් වලින් ගමන් බලපත්‍ර පවා සකස් කරගෙන ඉන්දියාවට ගෙන්වාගෙන තිබුණා. එම ගමන් බලපත්‍රයට අනුව අංගුඩ ලොක්කා මාළඹේ පන්සල පාරේ පදිංචිකරුවෙක් වන ඉලවලගේ සඳොන් ලඩියා පිණී සිටියේ මීගොඩ පාරේ පදිංචිකරුවෙක් වන චානක දසනායක ලෙසින්. සැලසුම් ප්‍රකාරව අංගුඩ ලොක්කත් අතුරුගිරියේ ලඩියාත් 2017 වසරේ මේ 20 වනදා චෙන්නයි ගුවන්තොටුපළට යන්නේ ඩුබායි බලා පිටත් වීමේ අරමුණ ඇතිව. එදා ඔවුන්ට ඩුබායි යනවා වෙනුවට සිදුවන්නේ චෙන්නයි හිරගෙදර යන්නට. ඒ ඔවුන් අත ඒ වන විට පැවති විදෙස් ගමන් බලපත්‍රයේ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණි බවට ආගමන විගමන නිලධාරීන්ගේ මුද්‍රා සටහන් වී නොතිබුණු නිසා ඇතිවුණු සැකයක් මත කෙරුණු පරීක්ෂාවක ප්‍රතිඵලයක් ලෙසින්. ඒ අනුව මාසයකට අසන කාලයක් ආගමන විගමන නීති උල්ලංඝනයකට චෙන්නයි බන්ධනාගාරයේ ඔවුන්ට සිටීමට සිදු වුණා. පසුව ඔවුන් දෙදෙනා අපමත එළියට ගන්නේද සුරේෂ්. චෙන්නයි හිරගෙදරදීත් ඔහු මෙරට රැඳී සිටි ගෝලපාලයන්ගේ දුක සැප සොයා බැලීමට අමතක කළේ නැහැ. චෙන්නයි හිරගෙදර පවා ඔවුන් සිටි මෙරට හිරගෙදරකදී ලැබෙන පොදු සත්කාර ලැබෙමින්. හිරගෙදරින් එළියට පැමිණි ඔවුන් දෙදෙනා ඩුබායි පැනගනීවියයි බොහෝ දෙනා හිතුවා. නමුත් එය එසේ සිදු වුණේ නැහැ. අධිකරණයෙන් අප ලැබුණු ඔවුන් ඉන්දියාවේ රැඳී සිටීමට ඒ ලයිසන් එකක් බවට පත් කරගත්තා. මුළු ඉන්දියාවේම ඔවුන් දෙදෙනා ඇවිත්තා. සමයන් ඝාතනයෙන් අපරාධ ලෝකයේ ඔවුන් ගොඩනගාගත් බලය යොදාගෙන අංගුඩ හා අතුරුගිරියේ ජීවත් වන හා ව්‍යාපාරවල නිරත වන ව්‍යාපාරිකයන්ගෙන් මිලියන ගණනින් කප්පම් ලබා ගත්තා. කප්පම් නොකිවූ ව්‍යාපාරිකින් කිහිප දෙනෙක්ම කුලී ඝාතකින් යොදා මරා දැමුවා. ඒ අතර මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ස්ථානයකට වෙඩික්කරුවෙක් යොදා වෙඩි තබා බියකන්වා රුපියල් මිලියන 5ක කප්පමක් ලබා ගත්තා. එය එතරින් නතර වුණේ නැහැ. මත්කුරු චාවාරමද ඉන්දියාවේ සිට ජයටම කරගෙන ගියා. අංගොඩ පැත්තේ වැලි සේදීමේ ව්‍යාපාර මෙන්ම කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ බලය ඔහු සියතට ගත්තා. සිය අනට අකීකරු වන්නන්ට මාරයා ගෙනවිත් දුන්නා. එසේ පාතාලයේ ලොකු බලයක් ලොක්කා වටා ගොඩනැගෙන විට ඔහු බලෙන් ඉදිමුණා. මාකඳුරේ මදුෂ්ව පවා ඔහු තැකීමක් කළේ නැහැ. මදුෂ්ගේ තැන ගන්නට පවා ඔහු උත්සාහ කළා. තමාගේ සෙවණැල්ල බඳු වී සිටි ලඩියා පවා ඒ නිසාම ලොක්කාගෙන් ඈත්වන්නට පටන් ගත්තා. ලොක්කාගේ අවසානයත් අපිරහස් ලෙස සිදුවන්නේ ඒත් එක්කමයි. ලොක්කාගේ මරණින් පසු ලඩියා ඒ තැන ගන්නට සූදානම් වුණා. නමුත් ඒ වන විට ඩුබායි පැනකොස් සිටි හරක් කටාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. මදුෂ්ගෙත් අංකොඩ ලොක්කාගෙත් පාතාල ව්‍යාපාර සියල්ලක්ම ගෝලේ බාලයන් සමග හරක් කටා සියතට ගත්තා. ඒත් එක්කම පොලිස් මෙහෙයුම්
වලට අංගොඩ ලොක්කාගේත් ලඩියාගේත් දේපල හසුවන්නට ගත්තා. ඒ අනුව ලඩියා ඉන්දියාවට පලා ගිය පසු ඔහු විසින් මත්කුඩු හා පාතාල අපරාධ වලින් උපයාගත් මුදල් වලින් සිඥාතීන්ගේ නම් වලට මිලදීගත් කෝටි 1මාරකට අධික වටිනාකමක් ඇති මගේ බස් රථ 3ක්ද අතුරුකිරී පොලිසිය සොයාගත්තා. මෙම බස් රථ වලින් දෙකක් සුඛෝපභෝගී බස් රථ වුණා.